දැන් අපි සාමාන්‍යයෙන් දුර මනින්නේ මොනවයින්ද? මීටර්, සෙන්ටිමීටර්, කිලෝමීටර් නේද? එහෙමයි නෝ. එතකොට ජලයේ ධාරිතාව, ජලයේ ප්‍රමාණය ලීටර, මිලිලීටර එහෙම මනිනව නේද? එතකොට මේ පරිගණක පාවිච්චි කරන අය විදිහට පරිගණකය අපි තැම්පත් කරන data වල ධාරිතාවය මනින්නේ කොහොමද? පරිගණකයේ data අපි තැම්පත් කරන data වල ධාරිතාවය මනින්න පාවිච්චි කරන ඒකක රාශියක් තියෙනවා. බහුල පාවිච්චි කරන රාශියකුත් තියෙනවා. එහෙනම් අපි බලමු මේ මොනවද කියලා. හරිද? ඒ අතර තියෙන සම්බන්ධතාවය බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා ලීටර් එකයි කියන්නේ මිලිලීටර් කීයක්ද? 1000. ඔක දන්නවනේ නේද? ඔය වගේ දේවල් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000. ඔය දන්නවනේ. හැබැයි මෙන්න මේ ICT වල අපි මේ 1000 කතන්දර ගන්න කෙලින්ම ගන්න 1024න්. 1000 කතන්දර නෑ 1024යි. හරිද? ඒ කියන්නේ දෙකේ බලවලින් මේ යන්නේ එකයි කතන්දරේ. ICT වල ඔක්කොම යන්නේ බයිනරි වැලියුස් එකනේ. බයිනරි වල තියෙන අගයන් දෙකයි දෙකේ බලයන්ගෙන් තමයි ඔක්කොම යන්නේ. දෙකේ 10 කීයද ළමයි? දෙකේ 10 මෙන්න මේ 1024යි. ඒ නිසා අපිට කතා කරන්න වෙන්නේ මේ 1024ත් එක්ක තමයි හැම දෙයක්ම. ධාරිතාවයන් වල ගුණිතයන් ගන්නකොට. දෙකේ 10 වෙනි බලයෙන්. මේකත් වැදගත් වෙනවා MCQ වලට. මම ආයෙත් පොඩ්ඩක් මතක් කරනවා. අපි දත්ත ධාරිතාවයන් data storages වල තියෙන capacity මයින් ඒකක units ගැන කතා කරනකොට මේ unit වලින් අනිවාර්යෙන් ඒ කියන්නේ ඒව සම්බන්ධ කරගත්ත ගැටලු MCQ paper එකේ තියෙනවා. එහෙනම් අපි බලමු මෙන්න මේ ධාරිතාවයන් අතර තියෙන සම්බන්ධතාවයන්. හරිද? ඒ කියන්නේ ධාරිතාවය මනින ඒකක අතර තියෙන සම්බන්ධතාවයන් කොහොමද කියන එක. දැන් ඔයාලා මම ආයෙ මතක් කරනවා මෙන්න මේ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා කියලා දන්නවා. නේද? ඒ වගේම ලීටර් එකකට මිලිලීටර් 1000ක් තියෙනවා කියලා දන්නවා. මේ හැම එකම 1000 යන්නේ. හැබැයි ICT වල අපි කතා කරන්නේ කොහමද? ඔක්කොම 1024. ඇයි ඒ? පරිගණකයට තේරෙන්නේ බිඳුව සහ එක කියන අගයන් දෙක විතරයි. දෙකක්. ඒතර මේව කතා කරන්නේ දෙකේ බලවලින් ධාරිතාවයන්. දෙකේ බලවලින්. දෙකේ 10 තමා 1024 කියන්නේ. ඒතර මේක හරිය වැදගත්. මේ දෙකේ 10 කියන එක. මොකද අපිට ගණන් හදනකොට මෙන්න මේ කොටස ඉතාමත් වැදගත් වෙනවා. සුළු කිරීම වලදී MCQ වලදී. හරිද? එහෙනම් අපි ඒකක අතර මේ තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා පොඩ්ඩක් බලමු. සම්බන්ධතාවය කොහොමද කියලා පොඩ්ඩක් බලමු. මෙන්න මෙහෙමයි. කුඩාම ඒකකය අපි හඳුන්වනවා බිට් කියලා. සිංහලෙන් බිටුව කියලා කියනවා. බිට් එකක්. හරිද? බිට් එකක්. කුඩාම ඒකකයේ ළමයි නම් බිටුව. ඒ කියන්නේ බිටුව කියලා කියන්නේ ඇත්තටම එක්ක බිඳුව එක්ක එක. ওই දෙකෙන් එකක්. එක්ක බිඳුව එක්ක එක. බිටුවක් කියලා කියන්නේ එකක්. හරි මේ දෙකෙන් එකක්. මේ බිටු හතරක් එකට එකතු වුණාම හැදෙනවා නිබල් එකක්. මොකද ළමයි? නිබල් එකක්. බිටු 8ක් එකට එකතු වුණාම හැදෙනවා බයිට් එකක්. මොකද බයිට් එකක්. බිටු 8ක් එකට එකතු වුණාම මේක හැදෙන්නේ. දැන් එහෙනම් ළමයි බයිට් එකට නිබල් කීයද? බයිට් එකට නිබල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. පැහැදිලිද නේද? මෙතනින් එහාට යන ඒකකවලදී අපි මෙන්න මේ 1024 කියන වචනේ නිතර ගෑවෙනවා. බලමු කොහොමද කියලා. කුඩාම ඒකකයේ බිටු බිට් 4ක් කියන්නේ නිබල් එකයි. බිට් 8ක් කියන්නේ බයිට් එකයි. දැන් යනවා 1024 ගානේ. බයිට් 1024ක්
බයිට් 1024ක් කිලෝබයිට් 1යි. මේ ඔයාලා අහලා තියෙනවා. කිලෝබයිට් 1යි. කිලෝබයිට් 1024ක් කිලෝබයිට් 1024ක් මෙගාබයිට් 1යි. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. මේවත් දන්නවනේ මෙගාබයිට් ගිගාබයිට් ඒවා වල අහලා තිනවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් 1යි. මේ අලුත් දේවල් කියන්නේ දැන් පාවිච්චි වෙන ටෙරාබයිට් සාමාන්‍යයෙන් නේද? ටෙරාබයිට් දැන් ගිගාබයිට් වල කාලෙත් ඉවරයි. ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් 1යි. ඔහොමම ළමයි ඉස්සරහට යනවා. 1024 ඉඳන් 1024 ගන්න ඉස්සරහට යනවා. බයිට්, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට්, පෙටාබයිට් ඕක තමයි සාමාන්‍යයෙන් අපිට අහන්න හම්බෙන ඒවා. තව තියෙනවා සෙට්ටබයිට්, යොට්ටබයිට්, එක්සබයිට් ඔහොම තියෙනවා. නමුත් අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් විතරයි. කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට්, පෙටාබයිට්. දාගන්න බලන්න. මෙන්න මේවා සම්බන්ධ කරගෙන ගණන් හදන්න එනවා. හරිද? මෙන්න මේ ඒකකයන් අතර කොහොමද දෝලණය වීම වෙන්නේ කියන එක ගැන පොඩි අදහසක් ගන්න ඕනේ නිසා අපි. හරිද? අපි ඊට පස්සේ බලමු කොහොමද මෙන්න මේ MCQ මාදලියේ ගැටලු වලට මුහුණ දෙන්නේ කියලා මෙන්න මේ ඒකක ඇසුරෙන්.